ජීවිතයේ ඔබට මුහුණ දීමට සිදුවන දුෂ්කරතාවයන් ඔබගේ සැඟවුණු විභවයන් මතු කරනු ලබයි. තම ජීවිතය වෙනස් කර ගැනීමට නම් පළමුව තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවයන් හඳුනාගත යුතුය. අධ්‍යාපනය සහ බුද්ධිය පටලවා ගන්න එපා. සමාජයේ බොහෝ විට වෛර කරන්නේ සත්‍ය කතා කරන මිනිසුන්ටය. ඔබ කතා කරන දේවල් ඔබගේ හැදියාවේ සාක්ෂියයි. පැහැදිලි අරමුණක් නොමැති සෑම මිනිසෙක්ම කාලය නාස්ති කරයි. ඔබේ ජීවිතයට පැමිණෙන වැරදි මිනිසුන් ඔබට වැඩිපුරම ජීවිතය කියා දෙයි. ප්‍රඥාවන්තයින් නූගත් මිනිසුන් ඉදිරියේ සෑම විටම නිහඬව සිටී. තවත් කෙනෙකු පරාජය කිරීම පහසු වුවත් තවත් කෙනෙකු ජයග්‍රහණය කිරීම සැබෑම අභියෝගයකි. දැන දැනම තමන්ගේ ජීවිතය විනාශ කරගන්නා මිනිසුන්ගෙන් ඈත් වන්න. මිනිසුන් උපතින්ම මානුෂීය වුවත් සමාජය විසින් ඔවුන්ව අමානුෂීය මිනිසුන් බවට පත් කරයි. ණය බර යනු වහල් බවකි. වැටෙනවට බය වුණා නම් ඔබ තවමත් බඩ ගන්නවා. නරක කාලයට වන්දි ගෙවන්න සූදානම් මිනිසුන්ට හොඳ කාලය ඉතා ඉක්මනින් පැමිණේ. සාර්ථකත්වයේදී ඔබට අත්පොඩි ගහන කෙනෙකු නොව අසාර්ථකත්වයේදී ඔබ ළඟින් සිටින කෙනෙකු සොයාගන්න. තමාව අන් අය සමග සංසන්දනය නොකරන මිනිසෙක් මනසේ සාමය ඇති මිනිසෙකි. ළමයින් වැඩිපුර ඉගෙන ගන්නේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් නොව ප්‍රශ්න ඇසීමෙන්ය. හොඳ පොතක් හොඳ මිතුරෙක් වැනිය. හොඳ මිතුරෙක් පුස්තකාලයක් වැනිය. ඔබට මුදල් තිබෙන විට ඔබ කවුද කියා ඔබට අමතක වෙයි. ඔබට මුදල් නොමැති විට ලෝකයම ඔබ කවුද යන්න අමතක කර දමනු ඇත. ඕනෑවට වඩා හොඳ වුණොත් හැමෝම ඔබව පාවිච්චි කරයි. මිනිසුන් ඊටාම කාර්යබහුලයි. ඔබට අනුකම්පා කිරීමට කිසිවෙකුත් නොමැත. සෑම විටම ශක්තිමත්ව සිටින්න. දුර සිට බලන විට ඔවුන්ව වටිනා ලෙස පෙනේ. නමුත් සමීප වන විට ඔවුන් නිෂ්ඵලයි. ඔවුන් ව්‍යාජ මිනිසුන් වේ. වැරැද්ද ඔබගේ හෝ අන් අයගේ වේවා වැදගත් වන්නේ එයින් ඉගෙන ගැනීමයි. යමෙකු ඔබට අපහාස කරයි නම් ඔහුට ගෞරවයෙන් පිළිතුරු දෙන්න.